කෙනෙකුට හිතෙනවා භික්ෂුවක් වුණත් කුණු කතා කියනකොට අහගෙන ඉන්න. සමහරලාට හිතෙනවා මේ කවි බණ කියනකොට අහන්න. මම හරිය ආසයි දැන් මම මේ මිනිස්සු කියනවා යනකොට මං නම් හරිය කැමති කවි බණ අහන්නනේ කියනවා. මං අපි ඉතින් ඒවට උත්තර බඳින්න යන්නේ නැහැ. එතකොට යාට එහෙම ඒ මට්ටමට කන තියද්දී එයා ඒ මට්ටමට කන තියාගෙන ඉද්දී යම් කෙනෙක් මේ ගැඹුරු අවිද්‍යාව, තණ්හාව, උපාදානය, පංචස්කන්ධය, සලායතන, නාම රූප ගැන අහන්න හිතෙනවනේ. අහන්න හිතෙනවනේ. පින්වත්නි, ඒක මොන්න තරම් පරණ නිවනම අහපු කමට වෙච්ච දෙයක්ද? ඔයාලට නාම රූප ගැන හිතෙනවා නම්, පටිච්ච සමුප්පාද ගැන අහන්න හිතෙනවා නම්, පින්වත්නි කෙලින්ම මහරහතන් වහන්සේලාගෙන් බණ අහපු අය. කෙලින්ම මහරහතන් වහන්සේලාගෙන් බණ අහපු අය. සසර අනිවාර්යයෙන්ම පින්වත්නි රහතන් වහන්සේලාගෙන් බණ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙනුත් බණ අහලා ඇති. ඒ මහරහතන් වහන්සේලාගෙන් බණ අහපු පුරුද්ද තමයි ඔය පින්තුන්ට ඉන්නේ. සමහරට වයසක අය ඉන්නවා. හිත යන්නේ පටිච්ච සමුප්පාදයට. හිත යන්නේ ආවට ගියාට එක දේවල් වලට. නමුත් එයා සාමාන්‍ය ජීවිතය ඇතුලේ වෙනදා වගේම වැඩත් කරනවා. හිත යන්නේ ඇදිලා බැඳිලා යන්නේ හේතුඵල ගැන අහන්න. ඒ ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ සසර නිකලෙස් උත්තමයන්ගෙන් තමයි ඔයාලා බණ අහලා තියෙන්නේ. නිකලෙස් උත්තමයන්ගෙන් බණ අහලා තියෙනවා. එතකොට ඒක ඔයාලට මේ වෙලාවේ පටිච්ච සමුප්පන්න ධර්මයට පංචස්කන්ධය ගැන බණ අහන්න හිතෙනවා නම් ඒක ප්‍රත්‍යෝත්පන්නයක්. ඒක ඔය පින්නතුන්ලාගේ ප්‍රත්‍යෝත්පන්න තත්ත්වයක්. ඒක නිකන් තත්ත්වයක් නෙමෙයි. හරි? එතකොට ඔය පින්නතුන්ලා ඒ වටිනාකම දකින්න ගරහන්න හොඳ නැහැ. අර කවි අහන රෝමියෝ අහන අයින් ඒකට ගරහන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ. සමහර අපිත් ඔය බුදුගුණ කවි කියනවා. ඒක බුදුරජාණන් වහන්සේත් ගාථා කියන්නේ කවිනේ ඒ කාලේ තිබ්බ. එතකොට අපිට උමනාව තියෙන සද්ධාව සත් කෙනෙක් තුළ භාග්‍යවතුන් වහන්සේ කියන සද්ධාව මතු කරන්න මිසක් අපිට මේ කවි කියලා අපේ මේ කවි කියන්න පුළුවන් හඬ මතු කරන්න අපිට උමනාවක් නැහැ. අපිට උමනාවක් තියෙන්නේ මොකද්ද? කෙනෙක් තුළ සද්ධාව මතු කරන්න. ඉතින් බුද්ධ ශාසනෙත් ගාථා තියෙනවා. ඔක්කොම ඔත්තට එලිවැටත් එක්ක තියෙන ගාථා තියෙනවා. එලිවැට එලි සමයේ තියෙන ගාථා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ වදාළ. කොහොමද? සමහර ගාථා තියෙනවා පිරිත් පොතම පෙළලා බලන්න. මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචිමා පාපමා ගම. හරි රිද්මයක් නේ තියෙන්නේ. රිද්මයක් තියෙන්නේ. එතකොට එහෙම ඒ භාග්‍යවතුන් වහන්සේ සමහර බලන්නකෝ උදාන පාළියේ ගාථා තියෙන්නේ. ගාථා කියන්නේ කල කවි වෙන මොකුත් නෙමෙයි. ඒ කාලේ පාළියේ කවි තමයි ගාථා කියන්නේ. දැන් සමහර අය ඉන්නවා දැන් අපි ඔය බුදුගුණ කවියක් කිව්වොත් ඇවිල්ලා කියනවා කවි කියන්න එපා සන්නස්. බලන්න යා කොච්චර සද්දෙත් එක්ක හැප්පිලාද. එයාට ඇහිච්ච සද්දේ අතහැරලා දාගන්න බැරුව ඒක අල්ලගත්තා යා. ඒකෙන් මතුවෙච්ච සද්ධාව නම් සංස්කාරය දිහා බැලුවේ නෑ. ඒ නිසා මම කියන්නේ කවි කියන එක වැරදි කියලාවත් මොකක්වත් දොස් කියන්න නෙමෙයි. මිනිසුන්ගේ යන්නේ අවධානය හඬට. එතන අවුලක් තියෙනවා. හඬට. ලස්සනයි කටහඬ කියන තැන නම් ඔයාලට භික්ෂුවකගේ දේශනාව ඇතුලේ තියෙන්නේ නිවන ගොඩාක් දුරයි.